සාදරයෙන් පිළිගන්න මගේ YouTube channel එකට. මම අද ආවා ගලේ දේවාලේ කෙම්බුව දවසට රැයක ඔයාලට පෙන්නන්න මේක වැඩසටහන් කොහොමද වෙන්නේ කියලා බලන්න. හරි අපි අද නම් වෙනසුරාදා කියලා කියන්නේ ගලේ දේවාලෙට සෑහෙන වැතිමුතු පිරිසක් පැමිණෙන දවසක්. ඔයාලට මම පෙන්නන්නම් කොහොමද දැන් ගලේ දේවාලේ තත්ත්වය කියලා. ගලේ දේවාලට එන පාර මම මේ වීඩියෝ එකේ කියන්නේ නැහැ. මොකද මම කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒක බලන්න. මම මේ වීඩියෝ එකේ link එක description box එකේ comment section එකේ දාලා තියන්නම්. අපි අද ගලේ දේවාලේ පුදබිමට ආවේ රෑ 8ට විතර. වීඩියෝ කරන්න ගොඩක් අමාරු වුණා. වීඩියෝ එකේ ගැටලු තියෙනවා නම් සමා වෙන්න කියලා මුලින්ම ඉල්ලනවා. මොකද සෙනසුරාදා කියන්නේ කෙම්බුර දවසක්. ඒක නිසා ගොඩක් වැතිමුතුන් පැමිණෙන දවසක් අද. හැම සෙනසුරාදා දවසක්ම මේ වගේම තමයි. අපිටත් අද ඔක්කොම වැඳ ගන්න බැරි වුණා. හැබැයි අදාද නම් මෙච්චර පැතිමුතුන් පිරිසක් ගලේ දේවාලේ පුදබිමට පැමිණෙන්නේ නැහැ. ඔයාලත් සෙනසුරාදා එන්න හිතන් ඉන්නවා නම් රැ වෙනකම් ඉන්න නැතුව කලින්ම එන්න. අද අපේ කතාව එස්සමුනි රජතුමාටත් දියන වුණ සූනියම් යක්ෂයා සූනියම් දෙවියන් ලෙසින්ද හැඳින්වෙන ගම්භාර දෙවියන් ලෙසින් දේවත්වයටද පත් වුණ ගම්භාර දෙවියන් පිළිබඳව. සූනියම් දෙවියන්ට දේව ස්වරූපය සේම යක්ෂ ස්වරූපයක්ද පවතින බව පැවසෙනවා. පුර 15ක දිනය දෙවියන්ගේ දේව ස්වරූපය බලවත් වන දිනය බවටත් පුර 15ක දිනයට පසුදා යක්ෂ ස්වරූපය බලවත් වන දිනය බවටත් ජන විශ්වාසයක් පවතිනවා. ඒ වගේම සූනියම් දෙවියන්ට බියකරු ස්වරූප 12ක් පවතින බවද සැලකෙනවා. පැරැන්නන් සූනියම් දෙවියන්ගේ ආශිර්වාදය පතා සූනියම් දෙවියන්ට පහනක් දැල්වා එම එළිය ගවගාලට වැටෙන්නට සලස්වන බව පැවසෙනවා. සූනියම් දෙවියන් ගවගාලට පැමිණ ගවයින්ගේ කිරිබි නිවසට ආශිර්වාද කරන බව ඔවුන්ගේ විශ්වාසයයි.
ශ්‍රී ලාංකීය සුදු වස්ත්‍රයක් ඇඳ සිටින සෝනියම් දෙවියන්ගේ හිස මත සුදු තලප්පාවක් ඇත. සෝලුලීයෙන් කර වූ යෂ්ටියක්ද ඇතැතිව පැමිණෙන ඔහු සිදුහත් කුමරුගේ කන්තකසුන්ගේ පුනරුත්පත්තියක් වන අශෝක පිට නැගී පැමිණෙන බව පැවසේ. සෝනියම් දෙවියන් හිරු නැගීමට පෙර අතුව ගම්නියම්ගම් සැරිසරන බව පැවසෙනවා. සෝනියම් දෙවියන්ගේ ගමන් මග සමන්පිච්ච සුවඳ විහිදුණු බවටද එක්තරා ජන විශ්වාසයක පවතිනවා. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා channel එකට එකතු වෙන්න.